නමුද්දාය සිල් දෙනාටම තෙරුවන් සරණයි. අද ඉතින් මම මේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කිරිපත්ගොඩ ඥානන්ද අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන උතුම් පොත් වහන්සේ නමක් තියෙනවා පින්වත් වෙන වන්දනා පොත. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට දැනගන්න තමයි පෙන්වන්නේ බොහෝ කට්ටිය මේ පොත් වහන්සේ ගැන දන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ, ධම්ම ගුණ, සංඝ ගුණ, රහතන් වහන්සේලා ගුණ, ඊට සෑ රජාණන් වහන්සේලාගේ, බෝධීන් වහන්සේලාගේ ගුණ ඒ ලස්සනට කවි වලට නගලා සජ්ජායන වලට නගලා මේ පොත නිර්මාණය කරලා තියෙනවා. ඉතින් හරිය ලස්සන බුදු ගුණ වන්දනා, දහම් ගුණ වන්දනා, සංඝ ගුණ වන්දනා තියෙනවා. මේ පොත ඔයාලා ගන්න අරගෙන සුවසේ වන්දනා කරන්න පුළුවන්. මේ හැම කවියක්ම අපේ පින්ගල ලොකු ස්වාමීන් වහන්සේ සජ්ජායනා කරලා තියෙනවා. ඒ හරිය ලස්සන තාලයක් තියෙන ලොකු ස්වාමීන් වහන්සේ සජ්ජායනා කරපු ඒ තාලේ වල මහමෙවුනාව වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒ පින්වතු වන්දනා කියලා ඒ සර්ච් කරලා බලන්න. එතකොට කවි තියෙනවා මේ YouTube එකේ. එතකොට ඒ මහමෙවුනාව page එකේ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ යන කවි වල තාලේ. එතකොට ඒ තාලෙත් එක්ක යන හරිය ලස්සනට මිහිරියට කියන්න පුළුවන්. මොකද අපේ පින් ලොකු ස්වාමීන් වහන්සේ හරි ලස්සනට තාලයක තමයි කියන්නේ. ඉතින් අපිත් ඒ තාලෙට කිව්වහම හරි පහසුයි කවි ටික කියන්න. මමත් නිතර මේ පොත වන්දනා කරනවා. අපි වන්දනා වලට යනකොට අපි බස් වල වන්දනා ගමන් යනකොට බස් වල මේ පොත අරගෙන කට්ටියත් එක්ක කිය වන්දනා කර කර යනවා. ඒත් මේ බොහෝ පිරිසට මේ දැන් බස් වල එහෙම යනකොට දැන් වන්දනා ගමන් අනුරාධපුරේ පොළොන්නරුවේ වගේ අසපොළ පින්කම් වලට යනකොට එහෙම දැන් පෙලක් අය ධර්ම දේශන අහගෙන යනවා. පෙලක් කට්ටිය නිින්ද ගිහිල්ලා. එතකොට එක්ක සෙට් එකක් දාගෙන යනවා. එහෙමනේ යන්නේ. දැන් මේ අපේ මේ පින්වත් වෙන වන්දනාවක් තියෙනවා. මේකේ අපි වන්දනා කරන්න ගිහිල්ලා එනකම්ම අපිට වන්දනා කරන්න කවි සජ්ජායනා තියෙනවා. හායි වටිනා අපිට මේ පොත් අහලා ලොකු ස්වාමීන් වහන්සේ අපිට දායකව දුන්න මේ පොත. ඉතින් ඔයාලට මේ පොත අරගෙන ඒ වගේ වන්දනා ගමන් යනකොට කට්ටියත් ඒ මිහිරට කියාගෙන යන්න පුළුවන්. එතකොට නිදි මතක් යන්නේ නැහැ, කම්මැලි කමක් එන්නේ නැහැ. අපි යනකම්ම බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කර කර යන්නේ. එනකොට බුදුරජාණන් ගුණ සිහි කර කර යන්න පුළුවන්. හරි මන්නා. මම මේකේ මේ එක කවි වෙලක් තියෙනවා. ඔයාලට මම පොඩ්ඩක් සජ්ජායනා කරලා පෙන්නන්න. හරි ලස්සනයි, හරි මිහිරි. මාත් මේ කවි අහලා බලලා තමයි පුරුදුනේ. මම සජ්ජායනා කරලා පෙන්නන්න ඔයාලට. ඒ භාග්‍යවතුන් සම්මා සම්බුද්ධ නමස්කාරය වේවා. මේකේ තියෙන බුදු සමිඳු කියලා ලස්සන කවි වෙලක් කියන්නේ. නමුදාය බුදු සමිඳුගේ නෙතින් ගලා කරුණාදහර ඇවිල ගිය සිත් සතන් නිවිසනසී ගියා එකම බණ පදයෙනුත් ගලා නැනරස්දහර අඳුරු ජීවිත පුරා එළිය විහිදී ගියා දුගී පැල්පතේ හෝ බමුණු සිටු කුලේ හෝ දුකින් මිදවා ගන්ට බොහෝ දුර වඩිනවා මහා වැස්සේ තෙමෙනවා හිරු රැසින්ද වෙනවා කුසගිනිද දැනෙනවා බුදු සමිඳු අඩිනවා මිහිරි බණ දෙසන විට අමා ගඟ ගලනවා කන් යමාසන විට සිත සෝක නිවෙනවා ගුණ නුවණ වැඩෙන විට සසර දුක ගෙවෙනවා
වඩින විට පිඬු සිඟා නෙත් කැලුම් බිම යොමා බෙදන්නට දන් පිඬක් අනේ මට බැරි වුණා සිරිපතුල් වෙහෙසුණා අපගෙනම සොය සොයා පිරිනිවි වැඩිසේක මගේ සම්බුදු පියා නෙත් කැලුම් බලාලොව සිතේ දුක නිවාදුන් බුදු මුවින් ගලා මිහිරි ධම්මමාදුන් බුදු ගුණෙන් සදා සිත් සැනසීම ලබා දුන් බුදු සරණ යමු අපිත් පිළිසරණ සදා දුන් හිරු උදාවනු මිසක අඳුර එන්නට එපා දෙපා පැටළුන විටක බිම වැටෙන්නට එපා ජීවිතය කිසි දිනක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක කිසි දෙයක් මට එපා සිත මගේ සැනසීලා නරක දේ දුරු වෙලා පිපුණු කුසුමක් ලෙසේ ලොව සුවඳ කෙරේවා නිහඬ වන ගුහාවක සොඳුරු හුදෙකලාවක බුදු සිතක ඇති සුවය මහදටත් දැනේවා තණ්හාව දුරු වෙලා දුක මගේ නැති වෙලා සදාකාලික අමා නිවන් සුව ලැබේවා සදාකාලික අමා නිවන් සුව ලැබේවා සදාකාලික අමා නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු. ඉතින් මේ උතුම් පින්වත් වෙන වන්දනාවේ තමයි මේ උතුම් මිහිරි සජ්ජායනා කවි තියෙන්නේ. ඔයාලත් මේ පොතක් ගන්න අරගෙන මෙයාගේ නිකායේ ඉඳලාට මේ සජ්ජායනා කරන්න පුළුවන්. මම කිව්වා වගේ විනෝචාරිකාවෙන් වෙනකොට සමාවෙන්න අපි වන්දනා ගමන් එහෙම යනකොට මේ පොත අරගෙන වන්දනා කර යන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම ගොඩක් පින් මේ වීඩියෝ බලුවට අපේ ගුරුදේවයන්ට පින්වල ස්වාමීන් වහන්සේට මේ රැස් කළා වූ සියලු කුණ ධර්ම එකසේ අනුමෝදන් කරන් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු. නමෝදාය සියලු දෙනාටම තෙරුවන් සරණයි.